ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් භාගයකට වඩා දියවැඩියාව හෝ පූර්ව දියවැඩියාව තියෙනවා. බෙහෙත් නැතුව දියවැඩියාව සනීප කරගන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගත්තාම තමයි අපේ ශරීරයේ සීනි වැඩි වෙන්නේ. මෙන්න මේ ආහාර අඩු කරලා ඒ වෙනුවට මේදය සහ ප්‍රෝටීන් බහුල ආහාර පිඟානෙන් භාගයකට වඩා වැඩියෙන් හෝ සම්පූර්ණයෙන් මේ ආහාර විතරක් ගත්තාම ලේවල සීනි මට්ටම බැහැලා ගිහිල්ලා දියවැඩියාව සමනය වෙනවා. මේ ආකාරයේ ආහාර රටාවක් ගන්න සාකල් අඩුම ගානේ දවසකට බිත්තර 4ක්වත් ඕගොල්ලන්ට කන්න පුළුවන් නම් මේ බිත්තර 4 වෙනුවට ඕගොල්ලන්ගේ කැම්පින් ගානේ තියෙන බත් ටික අඩු කරගන්න පුළුවන් නම් දියවැඩියාව සනීප වෙනවා. අපේ පෝෂණය පිළිබඳ මහාචාර්යවරයෙක් කියනවා එතුමා කියනවා දවසකට කැලරි 800ක ඩයට් එකක් ගන්න පුළුවන් නම් මේ කැලරි 800 160ක් කාබෝහයිඩ්‍රේට් සහිත මීල් රිප්ලේස්මන්ට් සැෂේ එකකින් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මේ වගේ සැෂේ විකුණන්න තියෙනවා. එක සැෂේ පැකට් එකක් රුපියල් 800ක් විතර වෙනවා. ඒ කියන්නේ රුපියල් 2400ක් එක දවසකට එක පුද්ගලයෙකුට යනවා. මේ විදිහට ගිහිල්ලා ශරීරයේ බරෙන් 15%ක් විතර බර අඩු කරගත්තාම දියවැඩියාව සමනය වෙනවා කියලා මේ මහාචාර්යතුමා කියනවා. ඒකට දවසකට රුපියල් 2400ක් බත් කන්නේ නැතුව එළවලු මස් මාළු මුකුත් නොකා මේ පැකට් එක විතරක් දිය කර බිබී දවස් කීයක් ඉන්න පුළුවන්ද? එක දිගට කරගෙන යන තාක්කල් අපේ දියවැඩියාව සමනය වෙලා තියෙනවා. හැබැයි ආපහු සැරයක් බත් කන්න ගත්තාම නැවත වතාවක් අපිට දියවැඩියාව වැළඳෙනවා. ඉතින් මේක කරන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද? මේක කොයිතරම් සාර්ථක වෙයිද කියන ගැටලුව අපිට තියෙනවා. බර්ටා හෙල්ත් රිසර්ච් කියලා ගහලා බලන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරලා මස් මාළු බිත්තර පොල් සම්බෝල මිටි බටර් පොල් තෙල් චීස් අලිගැට පෙර වගේ මේදේ සහ ප්‍රෝටීන් බහුල ආහාර අරගෙන දියවැඩියාව සනීප කළා. ඒ සනීප වෙච්ච අය අවුරුදු 5ක් තිස්සේ ඒගොල්ලෝ රෙකෝඩ් එක තියාගෙන යනවා. මේක මේ වෛද්‍ය ඉතිහාසයේ මේ වගේ රෝගයක් දියවැඩියාව සමනය කරගෙන වැඩිම කාලයක් පවත්වාගෙන ගිය රිසර්ච් එක. මම කියන දේවල් පිළිගන්න එපා. ඕගොල්ලන්ගේ මේ විදිහට ආහාර අරගෙන පැය දෙකකට පස්සේ ඕගොල්ලන්ගේ ග්ලූකෝමීටර් එක අරගෙන චෙක් කරලා බලන්න. එහෙනම් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් අරන් බලන්න. අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ සීනි මට්ටම යහපත් මට්ටමට හැරලා තියෙයි. මේක දිගටම කරගෙන යනකොට බෙහෙත් වල අවශ්‍යතාවය නැති වෙලා යනවා. කරලා බලන්න.